තම රජයත් පිළිබඳ විශ්වාසය තබා කටයුතු කළ වයඹ මධ්‍යම පළාත් ජනතාවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සිය කෘතවේදී ස්තුතිය පිරිනමයි. මැතිවරණ ජයග්‍රහණය සාමකාමීව භුක්ති විඳින ලෙස ජනාධිපතිතුමා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී. සාමකාමී හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට ක්‍රියා කළ මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු රජයේ නිලධාරීන්ටද ආරක්ෂක අංශ ඇතුළු සියලු දෙනාටද සිය ස්තුතිය පුද කරන බව විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා සඳහන් කරයි. මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට අතිවිශිෂ්ට ජයග්‍රහණයක් හිමිවීම පොදුවේ මව්බිමට ආදරය කරන සියලු ජනතාව ලැබූ විජයග්‍රහණයක් බවද ජනාධිපතිතුමා කියා සිටී. මෙය රටදින වූ මැතිවරණයකි. විරෝධාර රණවිරුවන් ලබන විජයග්‍රහණ අවතක්සේරුවට ලක් කිරීමට දියත් කෙරුණු දෙස් විදෙස් ප්‍රයත්නයන් පරාජය කිරීමකි. රුදුරු ත්‍රස්තවාදයෙන් රට මුදා ගැනීමට සටන් වදින විරෝධාර රණවිරුවන්ට මෙම ජයග්‍රහණයෙන් ලැබෙන පිටුබලය හා ධෛර්යය අසීමිතය. මෙම මැතිවරණයෙන් මහින්ද චින්තන හා රජයේ වැඩපිළිවෙලට යලි මහජන අනුමැතිය ලැබීම පිළිබඳව තමා නිහතමානීව සතුටු වන බවද ජනාධිපතිතුමා පවසයි. රජය පිළිබඳව මහජනතාව තුළ වැරදි මත ගොඩනැගීමට කඩාකප්පල්කාරීන් දරූ උත්සාහයන් පරාජය කිරීමටද ජනතාව බුද්ධිමත්ව ක්‍රියා කර ඇති බවද මෙම මැතිවරණ ජයග්‍රහණය තුළින් මනාව තහවුරු කෙරේ. ම්ලේච්ඡ ත්‍රස්තවාදය මුළුමනින්ම තුරන් කොට අපේගේම සහෝදර ජනතාවකට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ලබා දීමට රජය ගෙන යන වැඩපිළිවෙල ජනවතාව අනුමත කරන බවද මෙම මැතිවරණ ප්‍රතිඵල තුළින් මනාව පෙන්눔 කරයි. තමාත් තම රජයත් සියල්ලන්ටම පෙර වැදගත් කොට සලකනුයේ රටය. රටේ මහජනතාවය. රට රැකගනිමින් ජනජීවිතය පුබුදුවාලීම උදෙසා යන ගමන තව තවත් වේගවත්ව හා ජව සම්පන්නව ඉදිරියට යාමටද මෙම මහජන වරම ශක්තියක් හා ධෛර්යය ලබා දී ඇතැයිද ජනාධිපතිතුමා පවසයි. පක්ෂ පාට ભેදවලින් තොරව අලුත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා වූ රජයේ ගමනට සියලු ප්‍රගතිශීලී බලවේගවල සහාය අපේක්ෂා කරන බවද රාජපක්ෂ මැතිතුමා කියා සිටී.